සරු කපල් YouTube channel එකට මම අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ උගුරකට කසන්න නැති විදිහට වෙල් අලගොබ මාළුවක් හදාගන්න විදිහ. වැඩි කතා නොකොට අපි වීඩියෝ එකට යමු. මුලින්ම යාළුවනේ මේ අලගොබ ටික එකින් එක දිගහැරලා චෙක් කරගන්න ඕනි. මේවයි චූටි කෘමි සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා මම මේ ටික එකින් එක චෙක් කරගන්නවා. ඔයාලත් මේ වගේ කරන්න. ඊට පස්සේ යාළුවනේ මං වළඳක් අරගෙන ඒකට මුලින්ම කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට රතු ලුණු කරපිංචා කොළ ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ආයේ මම මේකට එකතු කරගන්නවා යාළුවනේ ගෝරක බිකි 3ක් වගේ එකතු කරගන්නවා. ආයේ මම මිරිස් කුඩු එකතු කරගන්නවා. ආයේ 3-5 එකතු කරගන්නවා. ආයේ මම මේකට කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. කුරුඳු කුඩු ටිකකුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ලිපේ තියා ගන්නවා. මේ ටික හොඳට උතුරන්න ඕනි. මේ ටික උතුරනකම් අපි අලගොබ ටික කපා ගමු. අපි අලගොබ ටික ටිකක් ලොකුවට කපා ගන්නේ. චූටියට කපා ගන්න එපා. අලගොබ ඉක්මනටම දිය වෙන හින්දා කෑලි හිටින්නේ අපි හදාගන්නේ. ටිකක් ලොකුවට කපා ගමු. මම මේ වගේ ටිකක් ලොකුවට කපා ගන්නවා. ඔයාලත් මේ වගේ කපා ගන්න. දැන් අපි බලමු ලිපේ තියාගත්ත පොල් කිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් හොඳටම උතුරනවා. මේ වෙලාවේදී තමයි අපි අලගොබ ටික මේකට එකතු කරගන්න ඕනි. හොඳට පොල් කිට් ටික නටනකොට තමයි මම මේකට අලගොබ ටික එකතු කරගන්නේ. දැන් ඔන්න මම අලගොබ ටික මේකට එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන මං පියනකින් වහලා විනාඩි 4ක් වගේ තියාගන්නවා කාල් ගන්න නැතුව. විනාඩි 4කට පස්සේ මෙහෙම චුට්ටක් කාල් ගාලා වහලා තියන්න. ඊට පස්සේ විනාඩි 3-4ක් තිබ්බම ඇති. දැන් මගේ අලගොබ මාළුව හොඳට හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් හොඳට තියනවා. දැන් අපි ඒකට තෙල් දාගමු. චාත්‍ය රත් වුණාට පස්සේ ඒකට මං අබ දා ගන්නවා මේ වගේ. ඊට පස්සේ තලාගත්ත කොච්චි ටිකත් මම මේකට දැන් දා ගන්නවා. ඒ වගේම මේකට මම රතු ලුණු ටිකකුත් දා ගන්නවා. දැන් මේ ටික හොඳට බෙදුනට පස්සේ අපි අලගොබ මාළුවට එකතු කරගමු. එතකොට තමයි ගොඩාක් රස. මේ බලන්නකෝ මගේ අලගොබ මාළුව රසට තියෙනවා. ඔයාලත් මේ වගේ රස අලගොබ මාළුවක් හදන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. ඔයාලට බුදු සරණයි.